Why? Hinawai. Happy birthday to you. Hello. Hello, Dr. Anuruddha. Oh. Dr. Good morning. මට එනුකි නංගි තමයි මේ කතා කරන්න කියලා කිව්වේ විනාඩියක් පොඩි ප්‍රශ්නයක් හදිසියකට කතා කළේ ડોක්ටර්. ඔව් කියන්න. මේ ડોක්ටර් මගේ බබාගේ පොඩි ප්‍රොබ්ලම් එකක් තියෙනවා. මේ එයා නිකන් වාඩි කරලා නිකන් ඉන්නේ නැහැ. මේ එයා වාඩි කරලා තිබ්බම වයස කීයද? වයස කීයද බබාට? මගේ වයසම තමයි ડોක්ටර්. 3යි. ඔව් ડોක්ටර්. ඔව්. අවුරුදු 3යි. එහෙම හිතමුකෝ ડોක්ටර්. ඔව් ඊට පස්සේ එයා ડોක්ටර් මේ කියන්නේ යාව එක තැනක තියන්න බෑ. මේ කියන්නේ මේ මොකක් හරි වේදනාවකින් පෙළෙනවා වගේ එහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා. ඒ කියන්නේ මේ දැන් අඬනවද? ඔව් එහෙම සමහර වෙලාවට තනිය හැටත් ඇඬෙනවා. විතරම ඔව් සැරෙන් සැරේ වැඩිපුරම ඇඬෙනවා ડોක්ටර්. එළියට ඒ කියන්නේ පාරේ වගේ ඇවිදින්න ගෙනිච්චොත් එහෙම හොඳටම අඬනවා. ඒ වගේම නටනවා. ටොයිලට් යාම කොහොමද? ලැජ්ජයිනේ. කවන්නේ එකපාරයි ડોක්ටර් උදේට විතරයි. එහෙනම් දවසට එකපාරක් වගේ සාමාන්‍යයෙන් යනවද? ඔව් හැබැයි අප්සෙට් කෑමක් කෑවොත් එහෙම 7-8 වතාවක් යනවා. බඩ වේලවපු ගතියක් වගේ තියෙනවද යාගෙන නිකන් අමාරුවෙන් ටොයිලට් යන ගතියක් එහෙම නැහැනේ. නෑ බඩේ ප්‍රශ්නයක් නෑ ડોක්ටර්. ඇහි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. නිකන් ඇඹරෙන අඬන එක විතරයි තියෙන්නේ. ගොඩක් වෙලට ඇඹරෙන එක තමයි කියන්නේ අර නටනවා වගේ තමයි දැනෙන්නේ මට. ඒ කියන්නේ මට තේරෙන්නේ ඇයි ඒ කියලා. මේ මුත්‍ර යනකොට එහෙම අඬනවද? හොඳට යනවා ලීටර් 200ක් විතර. හොඳට යනවා සාමාන්‍යයෙන්. සාමාන්‍යයි. හොඳට කනවද? හොඳටම කනවා. එහෙම ගැටලුවක් නෑ. ඒ කියන්නේ බඩගින්නේ දැනෙන්නේ නෑ යාළුවනේ. අර නිතරම නටන්නේ ඇයි දන්නේ නැහැ. කියන්නේ මට තේරෙන්නේ නැහැ ගොඩකට පාරේ මොකද එයා කරන්නේ? ඇවිදිනකොට වැටෙන්න යනවද එහෙමද? නෑ ડોක්ටර් නිකන් ඇඹරි වගේ නිකන් හොඳටම يعني එක තැනක නැහැනේ. නිතරම නැට වෙනවා වගේ තමයි දැනෙන්නේ මට. يعني විශේෂ කරනවද? සෝරි ડોක්ටර්. විශේෂ ඒ කියන්නේ නිකන් දඟ කරනවා වගේ එහෙම ගතියක්ද නැත්නම් හොඳටම දඟ කරනවා වගේ තමයි දැනෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි ડોක්ටර්. අසාමාන්‍ය විදිහට නටන්න ගන්නවා. එහෙමද? ඒ කියන්නේ මේ කෙලින් යනකොට නටනවා. ඔව් කෙලින් මෙහෙම පාරේ යනකොට ડોක්ටර් මේ දැන් හෙට මෙහෙට බලලා එකපාරට නටන්න පටන් ගන්නවා. නිකම්ම. නෑ නිකම්ම නෙමෙයි ડોක්ටර්. ගෑනු ළමෙක් දැක්කම තමයි නටන්න පටන් ගන්නේ. මේ ඊට පස්සේ මේ කුණු හරප එහෙම කියනවද නෑනේ? මේ මොනවද ડોක්ටර් මේ කියන්නේ? මේ නෑ එහෙම මුකුත් කියන්නේ නෑ. නටනවා විතරයි ડોක්ටර්. ඒ කියන්නේ නැතිම කොහොමද සාමාන්‍යයෙන් අවුරුදු 3ක පොඩි කබාල නටන විදියටද නැත්නම් අමුතුද? නෑ උඩට පල්ලෙහාට දකුණට වමට තමයි නටන්නේ. කියන්නේ එකපාරට කැරකිත් නටනවා. සමහරවිට දෙකේම බබා ඔයාට තේරෙන්නේ ඒක නිකන් ඒක ඉබේ වෙනවා කියලාද නැත්නම් එයා හිතලා නටනවා වගේ කියලාද? දැන් තේරෙනවනේ අර නැට වෙනවද නටනවද කියලා. ඒ කියන්නේ කෙලින් දැන් මම මෙහෙම පාරේ ඇවිදන් යනවා කියලා හිතනකොට ડોක්ටර්. මේ පාරේ යනකොට මගේ ඉස්සරහින් වගේ එහෙම ගෑනු ළමෙක් ගියොත් ඉබේම නිකන් බබා නැට වෙන්න ගන්නවා. බබා ඒක බබාලා දෙන්නම නැට වෙනවා සමහරවිට. ඇස් දෙකෙන් බබාලා නැට වෙනවා. ඔය කියන ඉස්තරවල හැටියට නම් ඕක කියන්නේ සාමාන්‍ය දෙයක්. හරිද? ඒ කියන්නේ ඔතන ගැටලුවක් නැහැ. ඔයාලට අර එඩි උපදෙස් ගන්න ඕන නම් ඔය තත්ත්වෙ පිළිබඳව බබා නොබල දෙයක් කියන්න අමාරුයි. නෑ බබා බලන්න දෙයක් නෑ ડોක්ටර්. ඒ කියන්නේ දැන් අර මේ ඒ කියන්නේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ ડોක්ටර් ඇස් දෙකේම බබාලා නටන්න ගන්නවා. ඒ වෙලාවට. උතර ඇස් දෙකම පෙන්වන්න නේද? පොඩ්ඩක් ඉන්න ඔය ඔව් බබා නටන මේ ඇහි බබා ડોක්ටර්. දැන් ડોක්ටර් කිව්ව බබා කවුද? ඇහි බබා ගැනද කිව්වේ? ඔව් ඇහි බබා ડોක්ටර් කිව්වේ මොන බබාද? ડોක්ටර්ගේ බබාද? මම හිතුවේ මේ පොඩි ළමයන් නටනවා කියලා. නෑ ඒ බබා ඒක තමයි මම බැලුවේ මේ ඇහි බබා නටන එකට මේ টয়ලට් යන එකයි මේ ඒ වගේම මේ වහන එක. මම හිතුවේ මේ පොඩි ළමයා ඒ කියන්නේ මම හිතුවේ පොඩි ළමයා අර ඩාන්ස් කරනවා කියලා. නෑ ડોක්ටර් ඇහි බබා තමයි ඩාන්ස් කරන්නේ. බබාලා දෙන්නම ඇස් දෙකේ. ගෑනු ළමයි දැක්කම තමයි නටන්න ගන්නේ. මේ පැත්තට යනවා. ඔව් ડોක්ටර් උඩට පල්ලෙහාට යනවා හරහාට වමටත් යනවා ડોක්ටර්. ගෑනු ළමයි දැක්ක ගමන් ඕක මෙහෙමයි ඕක පෙන්නන්න මෙන්න මේ මං කියන ડોක්ටර් හොඳේ. අනේ බා අනේ ඇති මට hina. අනුරුද්ධ. අනේ බා මට ඇති hina යනවා. අයියෝ දෙයියෝ ડોක්ටර් අනේ අයියෝ happy birthday to you. Dr. Anuruddha, happy birthday. happy birthday. කවුද? අපේ birthday එක අපිට happy birthday කියන්නේ ඔයාගේ birthday එක. thank you කිය. thank you. අපි කතා කරන්නේ වයි hina වයි YFM morning show එකෙන් ඔයාට wish කරන්න. හරි. දැන් ડોක්ටර් හිතුවේ වෙන බබෙක් කියලා නේ. මං කිව්වේ බබා හේ බබානේ. ડોක්ටර් කියන්නේ ගෑනු ළමයි පේන්න බෑ හේ බබා නටනවා. ඕකේ ડોක්ටර්. ඒක ලෙඩක් නේ තව ටිකකින් දොස්තර කෙනෙකුත් එනවා මට හේ බබා නටන එකට. මම ඔය වගේ ලෙඩ දැකලාම තිබ්බේ නෑ ඒකයි. ඕකේ ડોක්ටර් බයි වීලුවක් කරේ. හරි thank you. උදේ පාන්දර hina වෙන්න
සජී උමා එක්ක වයි හිනාවයි සතිය දවස් 5ම උදේ 7ට මෙන්න මෝනික් ෂෝ